හරිද මේ වෙනකොට ගොඩක් කට්ටිය මෙන්න මේ VEO3 එක පේමන්ට් මෙතඩ් එකක් ඇත්ත අපේ කාඩ් එක ඇඩ් කරගෙන දවස් 30කට යූස් කරන ගොඩක් කට්ටිය කරනවා. අපි අද කියලා දෙන්නේ කොහොමද මෙන්න මේ විදියට පේමන්ට් මෙතඩ් එකක් ඇඩ් කරන්නේ නැතුව ෆ්‍රී ට්‍රයල් දවස් 30ක් යූස් කරන්න කියලා මෙන්න මේ VEO3.1 එක. ඒතර මෙන්න මෙතෙන්දී මේක විශේෂම දේ තමයි මෙන්න මෙතෙන්දී අපි කාඩ් එකක් ඇඩ් කරන්න ඕනේ නැහැ වගේම මෙන්න මෙතෙන්දී වෝටර්මාර්ක් එකක් තියෙන්නේ නැහැ. ඒකට තප්පර 8ට වඩා වැඩි වීඩියෝ තමයි හදන්න පුළුවන්. තප්පර 8 වීඩියෝ තමයි හදන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතෙන්දී අපේ quality එක low වෙන්නේ නැහැ. එක දිගට අපිට unlimited වීඩියෝ හදන්න පුළුවන් විදිහ තමයි අපි අද දාන්නේ. මෙන්න මෙතන විශේෂ point එක තමයි අපි අද කාඩ් ඇඩ් කරන්න ඕනේ නැහැ. මෙන්න මේ ගොඩක් කට්ටිය මෙන්න මේ විදිහට VEO3 එක වගේ නැත්නම් flow එක වගේ පාවිච්චි කරන මෙතෙන් ක්‍රෙඩිට් ප්‍රමාණයක් ගන්න. එතකොට අර ප්‍රොෆෙෂනල් විදිහට අපිට වීඩියෝ එකක් හරියට හදාගන්න අමාරුයි. හැබැයි අපි අද කියලා දෙන එකේදී අපිට ක්‍රෙඩිට් හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට අන්ලිමිටඩ් වීඩියෝ හදන්න පුළුවන් විදිහ තමයි මෙන්න මේ VEO3 එකෙන් අපි අද කියලා දෙන්න යන්නේ. හරි අපි දැන් ස්ක්‍රීන් එකට ගිහලා බලමු කොහොමද මෙන්න මේක හදාගන්නේ කියලා. හරිද මෙන්න මෙතෙන්දී ඔයාලට කරන් තියෙන්නේ ඔයාගේ Google එකට එන්න ඕන. මෙන්න මෙතෙන්දී අපි යූස් කරන්න යන්නේ Google Gemini එකේ තියෙන business කියලා මෙතෙන්ට. බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයාලට මෙන්න මෙතන ටයිප් කරගන්න ඕන. Google එකේ ඔයා සර්ච් කරලා Google එකට ඇවිල්ලා ඔයා සර්ච් කරගන්න Gemini business කියලා. මෙන්න මේ විදිහට ඔයා සර්ච් කරලා දුන්නා ඔයාලට මෙන්න මෙතන උඩින්ම රිසල්ට් එකක් මෙන්න මේ වෙබ්සයිට් එක. ඔයාලට මේකේ link එක මම Telegram එකට දාලා තියන්නම්. මෙන්න මෙතනින් ගියාට පස්සේ මෙන්න මෙතෙන්ට ඔයාගේ ඊමේල් එක දෙන්න ඕනේ. මෙන්න මෙතෙන්ට ඔයාගේ ඊමේල් එක දීලා මෙන්න මෙතනින් continue with email කියන එක දෙන්න තමයි තියෙන්නේ. හරිද මෙන්න මේ වගේ එකක් ආවට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටික් එක දාලා මෙන්න මෙතනින් agree and get start කියලා එකක් තියෙනවා. මෙන්න මේක දෙන්න. ඊට පස්සේ අපි පොඩි වෙලාවක් හිටියට පස්සේ මෙන්න මේක sign in වෙන අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි මෙන්න මෙතෙන්දී ඉම්පෝර්ටන්ට් එකක් කියන්න මේක ෆ්‍රී ප්ලෑන් එකක් නෙමෙයි මේක Gemini business කියලා අපිට දෙන මේක ෆ්‍රී ට්‍රයල් යූස් කරන්න දෙන ලාස්ට් එක ප්ලෑන් එක. අපි මෙන්න මේක යූස් කරලා අපේ VEO3.1 කියන එක හරි VEO3 එක හරි අපි යූස් කරන්න යන්නේ. හරිද මෙන්න මේක මේ විදිහට ඕපන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක later කියන එක දෙන්න නැත්නම් අතනින් අරක දුන්නට පස්සේ වෙන්නේ මේ ඔයාගේ Google Drive ඒ access ටික ඔක්කොම මෙන්න මෙයා ගන්න. අපි මීට කලින් Gemini එක ගැන වීඩියෝ එකක් කරා අපි ඒක දීලා දුන්නා. කොහොමද ඔයා Google Drive එකේ තියෙන ඒවා calendar එකේ එහෙම ඒ තියෙන ඒවා ඔක්කොම අපේ Gemini එක හරහා control කරන්න ඉලා. අන්න ඒක කරන්න තමයි ඒකට access දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතෙන්ට වගේ prompt එකක් දෙන්න ඕන. මම මෙන්න මේ prompt file එක අපේ Telegram channel එකට දාලා දෙන මේ වීඩියෝ එකේ link එකත් එක්ක දාලා ඔයාලට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා අනිවාර්යෙන් comment එකක් දාන්න. මම එතෙන්ට reply එකක් දාන්නම්. අන්න එතන තියෙන direct ම link එක දාන්නම්. මම description එකේ පුළුවන් වුණොත් දාලා තියන්න. Google Drive link එකක් හරි මොකක් හරි දාලා තියන්න. මේ prompt file එක ඔයාලට ගොඩක් වටි. මොකද මේ ගොඩක් prompt තියෙනවා. අපි බලමු කොහොමද මේක වැඩේ කරගන්නේ කියලා. හරි ඔයා මෙන්න මේ විදිහට අපේ prompt එක open කරාට පස්සේ මෙන්න මේ ගැන පල්ලෙහාටම ගිහිල්ලා මෙන්න මේකේ 12 වෙනියට තියෙන මෙන්න මේ වගේ prompt එකක්. එනම් මේක highlight කරලා මම ඔයාලට දාලා තියන්න. මෙන්න මේක ඔයා copy කරගන්න. හරි මෙන්න මේ විදිහට ඔයාලට ඔයාගේ prompt එකක් උනා මෙතන use කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ profile ඔයා ගන්නවට ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුළුවන් වෙයි. නිසා ඔයා Telegram එකෙන් හරි ගන්න. ඊට පස්සේ තමයි හොඳම ටික දිනා බලමු. ඊට පස්සේ මොකක්ද අපි මෙන්න මේ VEO3 එක පාවිච්චි කරගන්නේ කියලා. හරිද ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට මේක paste එකක් දාගෙන මෙතනින් ඔයාලට හරිද මෙන්න මෙතෙන්දි කරන් තියෙනවා ඔයාලට මෙන්න මේ tool කියලා option එකක් තියෙනවා. මෙන්න මේ tool කියන option එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් create video with VEO කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් send කරන්න මෙන්න මේක. හරි දැන් ඔන්න ඔය විදිහට ඔයාලට VEO3 එක පාවිච්චි කරන්න පුළුවන් කියලා මෙතනින් වීඩියෝ ස්කිප් කරනවා. මම ඊට පස්සේ කියලා දෙන්නේ කොහොමද ඇත්තටම මගේ වීඩියෝ එක සිනමැටික් කරගන්නේ ඔක්කොම CapCut එක හරහා අපි හදාගන්නේ ඔක්කොම අපි අද කියලා දෙනවා. ඒ වගේම මේක unlimited free දවස් 30 පුළුවන්. ඊට වැඩි යූස් කරනවා කොහොමද කියලාත් අපි වීඩියෝ අන්තිමට කියන්න. ඒ නිසා වීඩියෝ ස්කිප් කරනකොට දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි මෙන්න මෙතෙන්දී ඔයාට ඔයාගේ VEO3 එකට වගේම nano banana එකට access ලැබෙනවා. ඒ කියන්නේ pro එක නෙමෙයි අපිට use කරන්න පුළුවන් ගොඩක් ලේසියි. මෙන්න මෙතෙන්දී ඒ වගේම මෙන්න මෙතෙන්දී ඔයාගේ prompt එක සමහරවිට fail වුණොත් එහෙම එච්චර panic වෙන්න එපා. ඔයාලට පුළුවන් වෙන simple prompt එකක් use කරලා බලන්න. ඒ නිසා තමයි මම කිව්වේ මගේ prompt file එක අනිවාර්යෙන් ගන්න. ඔයාලට පුළුවන් ඒක modify කරන්න. මම වීඩියෝ අන්තිමට කියන්න කොහොමද මේක ChatGPT එක හරහා modify කරගන්නේ කියලා. හරි දැන් ඔයාලට බලන්න අපි වීඩියෝ එක generate වෙලා දින අපි බලමු කොහොමද මෙන්න මේකේ result එක කියලා. අද ඔයාලට බලන්න මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එකක් තියෙනවා. බලමු මේක දැන් play කරලා.
අද මෙන්න මේ විදිහට තප්පර 8ක වීඩියෝවක් හදලා තියෙනවා. එතකොට ඔයාලට මේක කෙලින්ම මෙන්න මෙතනින් ඩිරෙක්ට් ඔයාගේ PC එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපහරිත අපි දැන් බලමු අපි මෙන්න මෙයාට සිනමැටික් ප්‍රොම්ප්ට් එකක් දීලා කොහොමද මෙයා මේක හදලා දෙන්නේ කියලා. හරි ඔයා මෙන්න මෙතන මේ 12 වෙනි ප්‍රොම්ප්ට් එකේ මේ අට තියෙන මෙන්න මේක ඔයා කොපි කරගන්න. මෙන්න මේ ටික ඔයා කොපි කරගෙන ඔයා දාගන්න. නැත්නම් ඔයාට මේක මොඩිෆයි කරගන්න පුළුවන්. මම කියලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ අපේ Gemini එකේ අපි අද හදාගත්ත තැනට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට මේක පේස්ට් කරගන්න. දැන් බලමු දැන් මේක කොහොමද මෙයා හදලා දෙන්නේ කියලා. හරිද මම අර දකින්න නැති අපි කලින් සමහර ওই වීඩියෝ 3 එක පාවිච්චි කරලා අපි අර කාඩ් එක ඇඩ් කරලා එහෙම හදද්දී අපි අනිවාර්යෙන්ම මේකේ අපේ වෝටර්මාක් එක තියෙනවා. හැබැයි මෙන්න මේ වීඩියෝ වල දකින්න නැති මේකේ වෝටර්මාක් එකක් ගන්න නැහැ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී පට්ට ලස්සනට අපිට වීඩියෝ හදාගන්නලා බලමු කොහොමද තවදුරටත් මේ වැඩේ කරගන්නේ කියලා. ඒ වගේම ඔයාලට බලන්න නැනෝ බනාන එක මෙන්න මෙතෙන් යූස් කරන්න. දැන් නැනෝ බනාන ප්‍රෝ එක අපිට යූස් කරලා thumbnail එකම හදන්න පුළුවන්. අපි ඒකක් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරිද මෙන්න මෙතන අපේ දෙවෙනි වීඩියෝ එක හැදලා තියෙනවා. බලමු මේක කොයි වගේද කියලා. මෙන්න මේක පට්ට ලස්සනට මෙතෙන්දී අපිට මේ සිනමැටික් විදිහටම හදලා දෙනවා. ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හරිද අපි බලමු දැන් මම දුන්න prompt file එක කොහොමද modify කරගන්නේ කියලා. හරිද ඉතින් කරන්න තියෙනවා ආගේ ChatGPT එකට යන්න. ඔයාලට prompt එකක් හදා ගන්න ඕන නම් dial එක තමයි ChatGPT එක. ඔය දැන් මේ විදිහට ChatGPT එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ විදිහට ChatGPT එක open කරගන්න. මෙන්න මෙතෙන්ද දැන් මම දුන්න මේ prompt එක අපි මෙතෙන්ද දැන් ආයෙ දාගමු. අපි අතන දුන්න prompt එක අපිට දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලට full මේ PDF එක full PDF එක මම දාන්න මේ full PDF එක මොකට copy කරලා මේක modify කරන්න පුළුවන්. මේකේ උඩ හරිය අපි දීලා දෙන cartoon characters හදාගන්න funny loop එහෙම ගොඩක් මෙතෙන්දී තියෙනවා use කරලා බලන්න එකකින් මේක unlimited free දවස් 30ක් පුළුවන් නිසා ඔයාලට ඇති තරම් මේක හදන්න පුළුවන්. so ඔයාලට මෙන්න මෙතන යටින් type කරගන්න ඕන modify this prompt කියලා ඔයාලට type කරගන්න පුළුවන්. මෙතන මේවා එහෙම ටයිප් කරගෙන ඔයා මෙතෙන් දාන්න 4VO3 කියලා වගේ දාන්නවත් වැඩි හොඳයි. අද මෙන්න මේ විදිහට ලොකු prompt එකක් යා modify කරලා දීලා තියෙනවා. බලමු අපි මොන වගේ prompt එකක් කීයද කියලා මේක. අපි පේලි දෙකයි දුන්නේ මෙන්න බලන්න prompt එක. හරිද? ඒක මෙතෙන් දියාගෙනවා තප්පර 8ක් තප්පර 10ක් වීඩියෝ පුළුවන්. අපිට තප්පර 8ට වඩා එකෙන් හදා ගන්න බෑ. අපි මෙන්න මේ විදිහට මේක copy කර ගන්න ඕන. මෙන්න මෙතැන්ට ආයෙ පේස්ට් කරන් බලමු මොන වගේ රිසල්ට් එකක් අපිට මේකේ හම්බ වෙයිද කියලා. අපි මෙන්න මෙතෙන්දි පොඩි වෙලාවක් යනවා මේක හදන්න. හරි ඉතින් අපි අර ChatGPT එකෙන් දාපු පොඩි prompt එක modify කරලා දුන්න දඩ විදිහට බලමු කොහොමද මෙන්න මේක අපේ video 3 එක අපිට හදලා දුන්නේ කියලා. Age of steel, one slice will rise. Wow. Such power beyond the gods. හරි ඉතින් ඔයාලා මේ විදිහට වගේ වීඩියෝ 3 එක ට්‍රයල් එක මේ විදිහට දවස් 30කට යූස් කරාට පස්සේ ඉතින් ඔයාලා බලන්න එක දිගට මේක යූස් කරන්න ඩොලර් ගාණක් ගෙවලා යම් කිසි නැත්නම් ඔයාලා බලන්න මේ account එකේ sign up වෙලා වෙන account එකකට log වෙලා මේ විදිහට දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. මෙන්න මේ Gemini business කියන tool එක පාවිච්චි කරලා. මෙන්න මෙතෙන් දුවා use කරලා බලන්න මේක අරහම අපිට Nano Banana Pro එකට access ගන්න පුළුවන්. ඒක ගැන වීඩියෝ එකක් වුණා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපි මීට කලින් වීඩියෝ එකක් ගෙනා Gemini 3 Pro එකෙන් කරගන්න පුළුවන් වැඩ කැලි කීපයක් ගැන. මෙන්න මේ features 7ක් මම ගෙනා මෙන්න මෙතනින් මම මේක අන්තිමටම කිව්වේ මෙන්න මේ VO 3.1 එක ගැන. මම අන්න එතෙන්දී ඒකේ වීඩියෝ එකේ දිගුවක් විතර මේ වීඩියෝ ගෙනාවේ. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒකෙදි මම දුන්න ටිප්ස් 7 මම මේකෙන් දැකලා නැහැ. කවුරුහරි සිංහලෙන් රිවිව් කරලා තියෙනවා. ඒ නිසා ඔයාලා දන්නේ නැති වැඩි ගොඩක් දුරට අනේ ට්‍රික්ස් 7ත් ඔයා යූස් කරලා බලන්න. ඒකත් ගොඩක් ලොකු වැඩක් අපිට කරගන්න පුළුවන්. ඉතින් අපි හිතනවා ඩීප් වැඩ ගොඩක් අපිට මෙන්න Gemini එක හරහා Google එක හරහා කරගන්න පුළුවන් free unlimited. හරි. අද අපි මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා. මෙන්න මේ වීඩියෝ එකේ අපි කතා කරා කොහොමද Meta එක හරහා ඒ කරේ. දැන් Meta එකේ logo එකක් එනවා වට charge වෙනවා වීඩියෝ එකට. ඒක නිසා මෙච්චර quality එකට වීඩියෝ එක drop කරගන්න බෑ. ඒක නිසා අපිට පුළුවන් මෙන්න මේ method එක පාවිච්චි කරන්න. මම අන්න එතන කියලා දුන්නා කොහොමද ChatGPT කරා හරියට prompt එක මුල ඉඳන් topic එකේ ඉඳන් අපි කිසිම idea එකක් නැති වුණා කොහොමද prompt එක හදාගන්නේ කියලා. ආයි වීඩියෝ වලින් අනිවාර්යෙන් බලන්න. මම හිතන්නේ කියලා දුන්නා කොහොමද ChatGPT කරා prompt එක මුල ඉඳන්ම හදාගන්නේ කියලා. දැන් අපි topic එකක් දන්නේ නැති වුණත් මෙන්න මේ method එක කරා වැඩ කරගන්න පුළුවන්. මේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න. දැන් Gemini වීඩියෝ බලන්න මෙන්න මේ විදිහට අපි
ඒ වීඩියෝ එකට දැන් වීඩියෝ 3ක් දාලා දෙනවා මේ අලුතෙන්. හරි එහෙනම් අපි අද වීඩියෝ අවසන් කරන්න තමයි යන්නේ. අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් එකේ වාගේ අදහස් කමෙන්ට් කරන්න. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද වීඩියෝ මොනවද කියනවා ඒවත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකක් අද වීඩියෝ අවසන් කරනවා. thank you.